සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අද මම ස්ට්‍රෝබෙරි ජෑම් එකක් හදන්න යන්නේ. මොකද මගේ බබාලා ගොඩක් ආසයි ස්ට්‍රෝබෙරි ජෑම් කන්න. ඉතින් අනිත් එක මේ දවස්වල හොඳ ස්ට්‍රෝබෙරිස් තියෙනවා. හොඳ ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරිස් ගන්න තියෙනවා. ඉතින් මට හිතුණා ජෑම් එකක් හදන්න ඕනි කියලා. මේකට මම ස්ට්‍රෝබෙරිස් 250 පැක් එකක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට සෝදලා ක්ලීන් කරලා ගමු. දැන් මම මේක පොඩි කෑලි වලට කපා ගන්න යන්නේ. මේවා කපන්නම අවශ්‍ය නැහැ. ඔයාලට කැමති නම් gediya පිටින්ම හදා ගන්නත් පුළුවන්. එතකොට ටිකක් වෙලා යනවා මේක දිය වෙන්න. කෑලි කැපුවාම අර ඉක්මනින්ම ඒකේ වතුරත් එක්ක දිය වෙලා පොඩි කෑලි තමයි ඉතුරු වෙන්නේ. ඔයාලට කැමති නම් gediya පිටින් හරි නැත්නම් දෙකට කපලා හරි හදා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෝබෙරිස් කියන්නේ හරිම ලස්සන පළතුරක් නේ. බලන්නකො ලස්සන. ඇත්තටම මේ කාලෙකින් තමයි මෙච්චර ලොකු ගෙඩි හම්බුනේ මට. මොකද අර පෑවිල්ල තිබුණ හින්දා ගොඩක් සරුවට ගෙඩි හැදලා තිබුණේ නැහැ. දැන් මේ මාසෙකට දෙකකට කලින් තිබුණ වැස්සත් එක්ක මේ ගෙඩි හොඳ සරුවට හැදලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අපි හැමෝම අර ඇහැට දකින්න ඇහැට ප්‍රිය පළතුරක් තමයි ස්ට්‍රෝබෙරිස් කියන්නේ. මට මේක කපන්නත් ලෝභයි ඇත්තටම. හරිම ලස්සනයි. ඉතින් බබාලත් ගොඩක් කැමතියි. ඇත්නික ඇඹුල් වුණත් ඒගොල්ලෝ කන්න කැමතියි ලස්සන හින්දා තමයි. ගොඩක් පොඩි බබාලා කැමතියිනේ ස්ට්‍රෝබෙරිස් කන්න. ඉතින් මේ ස්ට්‍රෝබෙරිස් ටික කපා ගන්න ගමන් අපි ටිකක් කතා කරමු මේ ලස්සන ස්ට්‍රෝබෙරිස් ගැන. ස්ට්‍රෝබෙරිස් කියන්නේ විටමින් බහුල පළතුරක්. මේකේ වැඩියෙන්ම තියෙන්නේ විටමින් C සහ විටමින් A තමයි. එතකොට මේ විටමින් C සහ විටමින් A වලට පුළුවන් ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගන්න. හොඳ හෙල්දි ස්කින් එකකට මේ ස්ට්‍රෝබෙරිස් වල තියෙන විටමින් ඔයාට උදව් වෙනවා. ඒ වගේම තමයි මේකේ ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඒ කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදිහට ක්‍රියා කරනවා. එතකොට ඔයාගේ ඉමියුනිටි සිස්ටම් එකට මේක ගොඩාක් හොඳයි. මේකේ ඒ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ඔයාගේ ශරීරයේ සෞඛ්‍ය මනාව පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක heart health එකට හොඳයි කියලා කියනවා. heart එකේ නිරෝගීකම පවත්වා ගන්න මේ ස්ට්‍රෝබෙරිස් වල තියෙන ගුණය උපකාරී වෙනවා. ඉතින් මෙච්චර ගුණ ස්ට්‍රෝබෙරිස් ඉතින් ලංකාවේ අපිට නිතරම කන්න බෑ. මොකද ටිකක් ගණන් පළතුරක්, මිල අධික පළතුරක්. ඉතින් ඒ වුණාට පුළුවන් වෙලාවට මේක උදේට ස්මූති එකක් වගේ හදලා බොනවා නම් ගොඩාක් ඔයාගේ සෞඛ්‍යයට ඒක උපකාරී වෙනවා. මනා සෞඛ්‍යයක් පවත්වා ගන්න මේ ස්ට්‍රෝබෙරිම වෙන්න ඕනේ නැහැ. මේ ගුණාත්මක භාවයේ තියෙන තව පළතුරු තියෙනවා ලංකාවේ. ඉතින් ඒ වගේ පළතුරක් හැමදාම උදේ ඔයාගේ ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඔයාගේ ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගන්න ඔයාට උපකාරී වෙනවා. ඉතින් ස්ට්‍රෝබෙරිස් ටික කපාගෙන ඉවරයි. දැන් මම මේක පොට් එකකට දාලා කුක් කරගන්න යන්නේ. මේකට ස්ට්‍රෝබෙරි මම ග්‍රෑම් 250ක් ගත්තානේ. එතකොට මේකට මම සීනි ග්‍රෑම් 200ක් විතර දානවා. අපි ටිකක් සීනි අඩුවෙන් කන්නේ. මේක ගොඩක් පැන් රසට කන්න කැමති අයට ග්‍රෑම් 250ක් වගේ සීනි දාගන්න පුළුවන්. මම ග්‍රෑම් 200ක් වගේ තමයි ගත්තේ. මේ විදිහට සීනි දාලා මේක මම ලිපේ තියනවා.
මුලින්ම මුකුත් කලවම් කරන්න යන්න එපා. ඒක ස්ට්‍රෝබෙරි එකත් වතුර වගේ වෙනවා. සීනිත් දිය වෙලා වතුර වෙනවා. ඊට පස්සේ මේ දෙක මික්ස් කරන්න. ඔයාලට පේනවද මේක මම මික්ස් කරලා නැහැ. ඒක රත් වෙනකොට මේ දෙකම දිය වෙලා වතුර වගේ වෙනවා. මේ මම විනාඩි 4-5කට පස්සේ තමයි කලවම් කරන්නේ. කලවම් කරලා ආයෙත් ඒක ඒ විදිහටම කුක් වෙන්න තියන්න. සැරින් සැරේ මේ විදියට කලවම් කරගන්න. මේ විනාඩි 10කට විතර පස්සේ ඔයාලට පේනවද දැන් ස්ට්‍රෝබෙරි කෑලි ගොඩක් දුරට දිය වෙලා තියෙන්නේ. තව ටිකක් තියෙනවා. ඒක පොඩි කරනකොට දිය වෙනවා. තව ටිකක් මේක බොයිල් වෙන්න ඕනේ. එතකොට හොඳටම දිය වෙලා හොඳ thick ජෑම් එකක් හැදෙනවා. දැන් මේක හොඳට තික් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරනවා. මොකද මේක අපි සීනි දාලානේ තියෙන්නේ. මේක නිවෙනකොට තව ටිකක් තික් වෙනවා. මේක හයි වෙනවා. ඒකින්ද මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරනවා. තව දෙයක් කියන්න ඕනේ. මේකට ඔයාලට කලර් එක තව වැඩි කරගන්න ඕනේ නම් කලරින් ඇඩ් කරගන්න පුළුවන්. මේකට හරියන්නේ පිලර් බොක්ස් රෙඩ් කියන කලර් එක. නමුත් මේක නිවෙනකොටත් තව කලර් එක ලස්සන කලර් එකක් එනවා. මේ බලන්නකෝ දැන් කලර් එක වෙනස් වෙලා තියෙන හැටි. බලන්න ලස්සන දැන් හොඳට තික් වෙලා තියෙනවා. මේ දැන් ටිකක් නිවිලා තියෙන්නේ. තාමත් රස්නේ තියෙනවා. දැන් විනාඩි 5කට විතර පස්සේ තමයි මේ ලිප් ඔෆ් කරලා විනාඩි 5කට විතර පස්සේ හොඳට තික් වෙලා තියෙනවා. කලර් එකත් ඩාර්ක් වෙලා තියෙනවා. ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙනවා නේද? ඉතින් මේක තමයි මම හදපු රසම රස ස්ට්‍රෝබෙරි ජෑම් එක. මේකට අපි කිමිකල් මුකුත් දාලා නැහැ. ෆුඩ් කලරින්වත් ඇඩ් කරේ නැහැ. ඉතින් ඔයාලටත් පුළුවන් බබාලට හදලා දෙන්න. මේ වගේ තව ගොඩක් පළතුරු වලින් ජෑම් හදන්න පුළුවන්. ඔයාලට මේක පිරිසිදු වියලි වීදුරු බෝතලයක දාලා මාසයක් වුණත් තියාගන්න පුළුවන්. ඒත් ඉතින් මෙච්චර රස ජෑම් එකක් මාසයක් නම් තියාගන්න බැරි වෙයි නේද? ඉතින් ඔයාලත් ස්ට්‍රෝබෙරි ජෑම් හදලා කාලා බලන්න, බබාලට හදලා දෙන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එනකන් ඔයාලා සතුටින් ඉන්න. සුබ දවසක්.